අපේ කලින් රීල්ස් බැලුවා නම් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඩාන්සර් කෙනෙක් අතින් වෙන්න පුළුවන් මිස්ටේක්ස් මොනවද ඒවා ඇති කරගන්නේ කොහොමද කියලා. දැන් ලංකාවේ ඩාන්සර්ස්ලගේ බිගස්ට් ක්වෙස්චන් එක මොකක්ද කියලා දන්නවද? ඒ මොකක්ද? ලංකාවේ ඩාන්සින් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න. ඔව් පුළුවන්. හැබැයි හිතුමනා අපිට බෑ. ඒකටත් හරි පාත් එකක් තියෙනවා. පළවෙනි පාත් එක තමයි ටීචිං. ඔයා ටීචර් කෙනෙක් වෙලා ක්ලාස් කරලා වර්ක්ෂොප් කරලා ඔන්ලයින් ක්ලාස් හරහා සල්ලි හම්බ කරන්න පුළුවන්. දෙවෙනි පාත් එක තමයි ඔයාට පර්ෆෝමර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් කොරියෝග්‍රාෆර් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම වෙලා ස්ටේජ් ෂෝ, ටීවී ෂෝ, මියුසික් වීඩියෝස්, වෙඩින්, කම්පිටිෂන්, බැටල් වින් කරලා ඔයාලට සල්ලි හම්බ කරන්න පුළුවන්. අද ඩාන්සර් කෙනෙක්ට සෝෂල් මීඩියා හරිම වැදගත්. ඔයාට පුළුවන් හොඳ ඩාන්සර් කෙනෙක් වෙලා කන්ටෙන්ට් නිර්මාණය කරලා සෝෂල් මීඩියා through සල්ලි හම්බ කරන්න වගේම පිටස්තර ඔපචුනිටිස් ලබා ගන්න. ඔයා එක ස්කිල් එකකට ලිමිට් වෙන්න එපා. ටීචින්, පර්ෆෝමින්, ක්‍රියේටින්, කොරියෝග්‍රැෆින් වගේ ස්කිල්ස් හදාගෙන ප්‍රොඩක්ෂන් වල ඩාන්ස් ඩිරෙක්ටර් ජොබ් රෝල් එක කරලා ඔයාලට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් ඩාන්සින් කියන්නේ හොබි එකක් විතරක්ම නෙවෙයි. ටැලන්ටඩ් ඩාන්සර් කෙනෙක් හරි සිස්ටම් එකකට වැඩ කරොත් ඩාන්සින් වාගේ ෆුල් ටයිම් වෘත්තීය වශයෙන් කරගෙන යන්න පුළුවන්. මේ රීල්ස් පහෙන් ෆවුන්ඩේෂන් එකක් දාලා තියෙනවා. ඉදිරියට අපි එක් එක් ටොපික් ප්‍රැක්ටිකල් විදියට බ්‍රේක් කරලා කතා කරමු. Step by step, safe path.